මං අහගෙන උදේ කියනවා මේ ඊයේ අපේ විපක්ෂ නායකතුමාට කතා කරන්නවත් දුන්නේ නෑලු කියලා. ඉතින් අපි මේ දවස් 6ක්ම විපක්ෂ නායකතුමා කතා කරන්න හැදුවානේ. මොකටද ඊයේ කතා කරන්න හැදුවේ? නාපු නෑම ගොඩයක් ගන්න පුළුවන්ද කියලා බලන්න හැදුවේ. මොකද්ද වතුකම් කරුවන්ට රුපියල් 200ක් දීපු එකට විරුද්ධව ගිහිල්ලා අල්ලස් කොමිසමේ දැම්ම පැමිණිල්ලක්. ඒ 200න් ෆ්ලැට් වෙලා හිටියේ. විපක්ෂ නායකතුමා පැනලා බලනවා මේක කොට දාන්න පුළුවන්ද කියලා. අර සභාව මැද කඩම් වැටිච්ච සරමාන් දන්න තමයි බැලුවේ try කරලා කොහොමද කියලා. ඒ නිසා ඉතින් ඒක විවාදය තුළ කියන්න පුළුවන් ඕන නේ. මං කියන්නේ මේ മന്ത്രിතුමිය ආවෙත් නැහැ ඊයේ ඡන්දෙට නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ විපක්ෂ නායකතුමාගේ උත්සාහ කළේ ඒක ගැන වෙනම කියන්නේ. ඉතින් ඒක සභාවේ කියන්න පුළුවන් මේ മന്ത്രിතුමියට කියන්න පුළුවන්. ඒගොල්ලෝ පක්ෂයක් හැටියට නම් අරගෙන තිබිච්ච තීරණේ එතුමියට කියන්න තිබුණා ඊයේ. විපක්ෂ නායකතුමාට විවාදය තුළ විපක්ෂයට කියන්න තිබුණා තීරණේ. අමුතුවෙන් පැහැදිලි කිරීම කරන්න දෙයක් නැහැ නේ සභාපතිතුමනි. අමුතුවෙන්. දැන් මේ 200 කතාවට හොඳම උත්තරේ ඊයේ විපක්ෂයේ මන්ත්‍රීවරු දුන්නනේ. වතුකම්කරු ජනතාව නියෝජනය කරන වතු ප්‍රදේශ නියෝජනය කරන ජීවන් තොණ්ඩමන් මන්ත්‍රීතුමා අපේ මනෝ ගණේෂන් මන්ත්‍රීතුමන්ලා දිගම්බරන් මන්ත්‍රීතුමා මේ ශ්‍රීධරන් ඒගොල්ලෝ උත්තරේ දුන්නා. ඒගොල්ලෝ මේකට පක්ෂව ඡන්දෙ දුන්නා. අන්න. ඒ කියන්නේ රුපියල් 200ක් ලබා දීම පිළිබඳව ඒගොල්ලෝ පක්ෂව ඡන්දෙ දීලා විපක්ෂයේ තීරණේ වැරදි කියලා ඒගොල්ලෝ යොප්පු කරානේ. ඉතින් අද ඒ ගැන කතා කරේ නැහැනේ. විපක්ෂ නායකතුමා අඩුමතර වචනයක්වත් නේද? ඒ නිසා මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා ගරු